මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශිකම් කොට්ටාසයට අයත් ගෝවින්ද හෙළ යනු හුදෙක් ස්වභාවික සෞන්දර්යයෙන් පිරි කඳු පන්තියක් පමණක් නොවේ. ලාංකීය ඉතිහාසයේ අභිමානවත් සලකුණු රැසක් සංගවාගත් ඓතිහාසික පුරවරයකි. ගෝවින්දපුර ශ්‍රී භුවනිකබා විහාරය සහ බිංගොඩ පුරාණ විහාරය යන උභය විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී විභූෂණ පූජ්‍ය බුද්ධම ධම්මික ස්ථවිරයන් වහන්සේගේ ආශිර්වාදය හා අනුශාසකත්වයේ අර්ථයේ මෙය ක්‍රියාත්මක වෙනවා. මීට අවශ්‍ය පූර්ණ ධන පරිත්‍යාගය සිදු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වියට්නාම් ජාතික විසාකා මාතාව නොහොත් මිසිස් හීටෝන් නුගේන් මහත්මිය විසිනි. මෙහි ප්‍රධාන සංස්කාරක සහ නිර්මාතෘ වශයෙන් කටයුතු කරන ලබන්නේ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද පරවාහැර චණ්ඩරතන නාහිමිපාණන් වහන්සේ විසිනි. 2024 වර්ෂයේ ජූනි මාස 8 වන දින සිකී මිෂන් හවුස් වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කර ලබනවා. එතන සිට එවකට ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමාගේ සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂකවරුන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත 12 වන ස්වේච්ඡා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අනදින නිලධාරී ලුතින කර්නල් KWPU මංගල ගුණතිලක මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ එම රෙජිමේන්තුවේ එම රණවිරුවන්ගේ තාක්ෂණය හා ශ්‍රමදායකත්වය යටතේ 2024 අගෝස්තු මාසයේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. ගොඩනැගිල්ලේ පතනමේ සිට අද ඔබ දකින ඉදිකිරීම් දක්වා යුද හමුදා රණවිරුවන් තම දායකත්වය ලබා දෙන ලදී. රාත්‍රියේ දහවල අවුව වැස්ස පිළිබඳ අවධානය යොමු නොකොට තමන්ට හැකි උපරිම ශක්තියෙන් ඉතා මනාවට ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. සෑම විටකම ඉඩ ලැබූ අවස්ථාවෙහිදී විසාකා මාතාව ඉදිකිරීම් පිළිබඳ සොයා බැලුවා. To see all of you here. Thank you very much for my birthday. Anyway, my speech is not a long speech.
but it's from my heart. Okay. Dear Bente, as I recall very well, you came to my temple in Arizona. My Bente and you were a good friend, helping each other whatever temple needed. I came here මට හොඳට මතකයි. ඔබ ඇරිසෝනා ප්‍රාන්තයේ අපේ පන්සලට ආපු දවස. ඔබතුමා ආගන්තුක නැහැ. හොඳ මිතුරෙක් වගේ. ගුරු හාමුදුරුවෝ රෝහල් ගත කර සිටියේදී වීඩියෝකින් පමණයි මා දුටුවේ. අපට අවුරුදු 10ක්. විසාකා මාතාව මේ අදහස් ප්‍රකාශ කර සිටියේ ඇගේ උපන්දිනය වෙනුවෙන් ගොඩනැගිල්ල ඉදිකිරීමට යොහුසුලුව කටයුතු කරන යුද හමුදා නිලධාරීන් හට දහවල් ආහාර වේලක් ලබා දීමට කටයුතු කළ අවස්ථාවේදී එදින ඇයට මහත් සතුටු දවසක් වූවා. ඒට හේතුව නම් ඇගේ සිතඟි පරිදි ඉදිකිරීම කටයුතු කරන ලබන පිරිස සමග එකට එක්ව තම උපන්දිනය සැමරීමට හැකිවීම නිසා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 12 වන ස්වේච්ඡා එන්ජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීන් යුද හමුදා නීතියට අනුව කටයුතු කිරීම ඔවුන්ගේ දිනචර්යාවේ එක් කොටසක්. තම දෛනික පෙළ ගැස්වීම, සේවයේ යෙදවීම කටයුතු විනයානුකූලව සිදු කරන ලැබූ ආකාරය අපිට දකින්න ලැබුණා. රැයත් දවාලක් නොමැතිව තමන්හට බාර දුන් රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට ඔවුන් සෑම විට කටයුතු කරන ලැබුවා. පූජ්‍ය බුද්ධම ධම්මික ස්වාමීන් වහන්සේගේ සහ විසාකා මාතාවගේ ආදරය, දයාව, කරුණාව එම නිසාම ඔවුන්හට නිරන්තරයෙන්ම ලැබුණා. මේ නිසාම ඉදිකිරීම් කටයුතු සිදු කරන කාලය තුලම මෙම යුද හමුදා නිලධාරීන් ඇගීමටද ලක් වුණා. ගරුතර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විසාකා මාතාව කටයුතු කරන ලැබුවා. ඒ අනුව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පරීක්ෂා කිරීම සඳහා ලුතින කර්නල් KWGU මංගල ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන් පැමිණි දිනක ඔවුන් ඇතුළු ඉදිකිරීම් සඳහා සහාය වෙන සියලු රණවිරුවන් හට ඇගීමේ සහතිකයක් පිරිනමනු ලැබුවා. ඒ එම පිරිස හදවතින්ම මෙම සත්කාරය සිදු කළ නිසා. What a joy to see all of you today to give thanks to Buddha for his great love and compassion. On your side, each one of you has shown to all of us your faith through your hard work, brick by brick, in the sun with resilience and dedication. Each time I visit your place, you always welcome me with a smile that makes the place more holy. How can I forget that? The whole thank you from my heart could never be enough to send to all of you.
එම අවස්ථාවේදී විටින් විට කඳුළු කෙට ඇස් අගට පැමිණි අයුරු අපට දකින්න ලැබුණා. විසාකා මාතාවගේ මහා පින්කමේ සතුට ඇයට දැනුණ හැටි බව අපට පසක් වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යන සිව්වනක් පිරිස වෙනුවෙන් සිකී මිෂන් හවුස් වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ ඉදිවේ. අද පවතින තත්ත්වයට මෙම ඉදිකිරීම් සිදු කරන විට විවිධ බාධා පැමිණියත් ඒ සියල්ල निराකරණය කරගනිමින් පැමිණි ගමන් මඟ ඇතම් විට සුන්දර වූයේ නැත. එවකට රටේ පැවති ඇතම් සමාජ තත්ත්වයන් යටතේ අද වන විට සියල්ල ජයගෙන තිබේ. විශාල පිරිසකට නොමිලේ සියලු පහසුකම් ලබා දෙමින් කායික හා මානසික සුවය ලබා දීම මෙහි අරමුණ වේ. රෝහණී අභිමානයේ රැඳි අතීත රජදරුවන්ගේ පාපාසින් පූජනීය වූ ගෝවින්දු හෙළ පාමුල අද හුදකලා වූ ජීවිතවලට සෙවණක් සදන සිකී මිෂන් හවුස් පිහිටා තිබේ. ඉතිහාසයේ රජුන් රැකගත් මේ බිම අද අපේ මව්පියන් සුරකින නිවහනක් වී ඇත.